ඔබ ගොඩාක් බුදුරජාණන් වහන්සේට පහදින විදිහට බණ අහන්න. දහමට පහදින විදිහට බණ අහන්න. සංඝ රත්නයට පහදින විදිහට බණ අහන්න. ඒ වුණාට ඔයාගේ දුර්වලතාවය ඔයා හාමුදුරුවන්ගේ තොරතුරු හොයනවා. අරහාඳුරෝ මෙහෙමයි, අරහාඳුරෝ මෙහෙමයි. අහවල් තැන බීලා, අහවල් තැන අඳින කඩාගෙන අරකයි මේකයි කියලා කුණුම හොයන් ඉන්නවා. ඉතින් ඔබ හොයන්නේ අපහැදෙන දේවල් නේ. ඒතකොට ඔබ සුගතියට රැගෙන යන්නේ, නිවනට අරන් යන්නේ සංඝයා ගැන තියෙන ප්‍රසාදයෙන් මිසක් අප්‍රසාදයෙන් නෙවෙයි. අප්‍රසාදී කියන්නේ දුගතියට අරන් යන එක. ඒ නිසා තමයි ඔයාලට ඕන තරම් 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාගේ ජීවිත කතාවල විස්තර ඒව අහලා ඕන තරම් සංඝ රත්නයට පහදින්න පුළුවන්. රහතන් වහන්සේලාගේ ජීවිත, මේ ධර්මයේ රැකගත්ත මහා තෙරුන් වහන්සේලාගේ ජීවිත, උන්වහන්සේලාගේ අල්පේච්ඡ ගුණය ඒව ගැන පහදින්න පුළුවන්. නැත්තම් අපහදිනවා. දැන් ওই කුටි පූජා කරනකොටත් මොලේ නැති කෙනෙකුට ඊළඟ එන ප්‍රශ්නේ තමයි අපෝ තට්ටු 3ට හදලා කියනවා. මහල්ගාවක් වගේ මේ හාමුදුරු රජසැප විඳිනවා. මම එක ආරණ්‍යයක ඉන්න කාලේ ඒ ආරණ්‍යයට සාමාන්‍යයෙන් පුංචි කුටි ටිකක් හදලා තිබ්බේ. දොරට තේක්ක දොරක් දාලා. ඒත් ගමේ මිනිස්සු කිව්වා මේවා හෝටල් වගේ කියලා. ඊට පස්සේ මම මේ මිනිස්සුන්ට එන්න කිව්වා මෙහෙ වරෙල්ලා. සංසාර දුකින් එතර වීම පිණිස, නිවන් දැකීම පිණිස, සුගති රැකවරණය පිණිස, මහා පිනක් කර ගැනීම පිණිස ඔයා කුටියක් හදනවා නම් සංඝයා උදෙසා ඔයා ඒක හදන්නේ බාල විදිහටද හොඳම විදිහටද කියලා ඇහුවා. ඊට පස්සේ කොහොම ඒක කරනවා හොඳම විදිහට තමයි කරන්නේ. මං කොයි මිනිස්සෙක් හොඳ විදිහට කළා ඒක. ඒ නිසා ලස්සන කුටියක් දැක්කොත් ඔයා හිතන්න ඒ දාන් දුන්න කෙනා හොඳටම මේක කළා කියලා මිසක හාන්දුරෝ රජසැප විඳිනවා කියලා කතාවක් නෙමෙයි මේකේ තියෙන්නේ. මේ කාටවත් ලියලා නැහැ මේවා. අගත අනගත චතුතිස්ස සංගත දිනේ පැමිණි නොපැමිණි සිව්දිකෙන් වඩින සංඝයාට. දැන් මට මේ ලංකාව පුරා මේ ලෝකේ පුරා මට තියෙන අසපුවක් කියන්නකෝ. මට තියෙන කුටියක් කියන්නකෝ. මේ යන්නේ අනුන්ගේ නමට තියෙන වාහනයක. අපිටත් නෑ ඒවා පූජා කරපු ඒවා. ඒතර වාහනයක යනකොට ඔන්න රජසැප නෙවෙයි. කවුරු හරි අනේ මේ ධර්ම ප්‍රචාරයට මේ හාමුදුරුවෝ හැමදාම වඩිනවා. ලංකාව පුරා යනවා කොච්චර දුරක්ද. ඉතින් අපිට ගමනක් දවසක් ගිහිල්ලා එනකොට කොච්චර අමාරුද. ඒ නිසා අනේ බණට සුවසේ යන්න වාහනයක් කවුරු හරි පූජා කළා. පූජා කරපු අයටත් පින් සිද්ධ වෙන්න ඕන. එහෙම නේද සද්ධාවන්තයෝ මේ අනුමෝදන් වෙන්නේ. ඊට පස්සේ ආර්ය ශ්‍රාවකයාගේ නුවණ, උපාසක උපාසිකාවන් හොඳට ධර්මය අහලා අනිත්‍ය ගැන, දුක ගැන, අනාත්මය ගැන හොඳට අහලා මේ ලෝකේ අපිට අතහැරලා යන්න සිද්ධ වෙනවා කියන නුවණටපත් වෙන්න ඕන. අඹදරුව අතහැරලා යන්න වෙනවා. ගේ දොර අතහැරලා යන්න වෙනවා. ඊළඟට ඉඩ කඩන් අතහැරලා යන්න වෙනවා. දැක්කේ නැද්ද ගම් වතුරට ගිය හැටි, කුණාටුවට ගිය හැටි? මහා කඳු පාත් වෙලා තියෙන හැටි දැක්කේ නැද්ද? ගෙවල් දොරවල් ගම්මාන යට වෙලා තියෙන හැටි දැක්කේ නැද්ද? හැරෙන්නවත් වෙලාවක් නැතුව සකල සේසත වතුරට ගිය හැටි දැක්කේ නැද්ද? මිනිස්සු මැරෙන හැටි දැක්කේ නැද්ද? මේ දවස්වල පිටරට මිනිස්සු මැරෙන හැටි දැක්කේ නැද්ද? මිනිස්සුගේ කලබලේ දැක්කේ නැද්ද? ඔය කිසිම මිනිස්සෙක්ව නිවනක්වත් පතනවද කියන්නකෝ? ඔය මිනිස්සු මෙරි ආයෙත් භවයටමයි එන්නේ. සමහර අය පලිගන්න චේතනාවෙන් මැරෙනවා. කොයි විදියට ওই මිනිස්සු මැරෙනවද බුදුබණ පද අහලා නැති මිනිස්සු. ඔයාලට මැරෙනකොට අන ඇද හරි නිවන් පතන්න පුළුවන්. සසරින් එතර වේවා කියලා පතන්න පුළුවන්. කරපු පින් සිහි කරන්න පුළුවන්. ඉතින් ඒ වාසනාව හිතේ තියාගන්න. ඒ නිසා කාටත් තුනුරුවන් ගැන චිත්ත ප්‍රසාදේ දිනු කරගන්නත්, සමාදන් වුණ සිල්පද ආරක්ෂා කරගන්නත්, ඒ වගේම පින් දහම් කුසල් දහම් අනුන් කරනකොට පවා සාදු කියලා අනුමෝදන් වෙන්නත්, ඒ සෑම තැනකම සසර දුකෙන් එතර වේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් යුක්ත වෙන්නත් වාසනාව ලැබේවා.